හැබැයි ඔයාලා දන්නවද ඔයාලා නොදැනුවත්වම මේක දවල්ට පාවිච්චි කරන එකෙන් ඔයා වගේ ස්කින් එකට ලොකු ඩැමේජ් එකක් කරගන්නවා කියන්නේ. මේක ගාලා තිබුණටත් වැඩිය හිටියටත් වැඩිය ස්කින් එක කළු වෙලා අඳුරු වෙලා වගේ පෙවුණා කියලා ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා කියනවා. මේක වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. හරිද? එකක් තමයි මේව ඇතර මේ ස්ක්‍රිප්ට් කරලා නැතුව මේ කලින් ඇස්තලා නැතුව මම මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරේ කමෙන්ට් එකක් දැක්ක නිසා ගොඩක් වෙලාවට මම දන්නවා ඔයාලා මේක පාවිච්චි කරන්නේ දහවල් කාලෙට. මේක හතර මෝර්නිං අවර්ස් වලට පින්ක් එක පාවිච්චි කරනවා නයිට් අවර්ස් වලට. ඒකේ තියෙන රේන්ජ් එක බ්ලූ එක පාවිච්චි කරනවා නයිට් එකට. ওই විදිහට මේක පාවිච්චි කරනවා. හැබැයි ඔයාලා දන්නවද ඔයාලා නොදැනුවත්වම මේක දවල්ට පාවිච්චි කරන එකෙන් ඔයා වගේ ස්කින් එකට ලොකු ඩැමේජ් එකක් කරගන්නවා කියලා. ඇත්ත. මොකද ග්ලූටහයා කියන්නේ ස්කින් එක බ්‍රයිට් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එක. හරිද? මේක SPF තියෙනවා කියලා කිව්වට SPF කොච්චරක් තියෙනවද කියලා සඳහන් වෙන්නේ නැහැ. ගන්න රීජන් එක අනුව මේක SPF වැඩ කරන විදිහ වෙනස්නේ. ඉතින් ලංකාවේ අපිට තියෙන ක්ලයිමේට් එකට මේක ගාගෙන හරි සන් ප්‍රොටෙක්ෂන් එකක් නැතුව ඔයා මේක ගාගෙන එළියට යනවා නම් ගොඩක් වෙලාවට ඔයා තිබ්බටත් වැඩිය ඔයාගේ ස්කින් එක කළු වෙන්න ඉඩ කඩක් තියෙනවා. අනිත් එක තමයි මේ ගොඩක් වෙලාට මේ yellow color tube එකේ retinol අඩංගු වෙනවා. retinol තියෙන product එක තමයි මේ yellow color එකට එන්නේ. niacinamide තියෙන එක තමයි pink එකට එන්නේ. ඉතින් ගොඩක් වෙලාට niacinamide retinol මේ වගේ ingredients පාවිච්චි කරනවා නම් sun protection එක අනිවාර්යයි. විශේෂයෙන්ම retinol කියන්නේ sun exposure එක අඩු කරන්නම ඕනේ. sun exposure එක වළක්වන්නම ඕනේ ingredient එකක්. retinol අඩංගු ingredients අපි පාවිච්චි කරන්න කියන්නේ ගොඩක් වෙලාවට night time එකට. ඒ හේතුව තමයි skin එක sensitivity එක වැඩි වෙනවා. ගොඩක් වෙලාවට හිරු එළියට තියෙන sensitivity එක වැඩි වෙනවා. ඒ දේවල් වලින් skin එක තිබ්බට වැඩි අඳුරු වෙලා damage වෙන්න පුළුවන්. මේ retinol අඩංගු product එකක් ඒ වගේම skin එක bright කරන ingredient එකක් අඩංගු product එකක් පාවිච්චි කළා හරි sun protection එකක් පාවිච්චි කරේ නැත්තම්. ඕනේ කරුණු තාන්න තුනක් තියෙනවා කියලා පළවෙනි එක තමයි ඔයා මේ ස්කින් එකට මේක ගාන එක දවල්ට ගාන එක. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි මේක දවල් වරුවට ගාලා මේ ස්කින් බ්‍රයිට්නින් වලටම හදලා තියෙන ප්‍රොඩක්ට්ස් දවල් වරුවට පාවිච්චි කරලා අවුවේ යන එක. sun protection එකක් නැතුව. ඉතින් sun protection එකක් පාවිච්චි කරන්නේ නැත්නම් අවුවේ යන්න වෙනවා නම් මේ වගේ lotions පාවිච්චි කරන්න එපා. ඒක night time එකට තියාගන්න. අනිත් කාරණාව තමයි තුන්වෙනි කාරණාව තමයි ගොඩක් වෙලාවට අපේ ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙනකොට ඒකේ තියෙන පොඩි ඈෂි ගතියක්. ඔයාලට මම කියන එක තේරෙනවද දන්නේ නැහැ. අපි දැන් සාමාන්‍යයෙන් කසනකොට එහෙම පොඩි අලු පාටට වගේ සුදු පාටට වගේ නෙමතු වෙන්නේ. ඒතර ස්කින් එක ඩ්‍රයි වෙනකොට ස්කින් එකේ ඈෂි ගතියක් එනවා. මේකට හොඳට හයිඩ්‍රේට් වුණාම සැචුරේෂන් එක වැඩි. ස්කින් එකේ තියෙන හරි කලර් එක මතුවෙනවා. එතකොට ස්කින් එක තිබ්බට වැඩිය ටිකක් ඩාර්ක් වෙලා වගේ පේන්නත් පුළුවන්. මේක ලොකුවට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැබැයි හරියට හිතලා බලුවොත් ටෙක්නිකලි හිතලා බලුවොත් අපේ වේලිලා වගේ තියෙන හැමකට වතුර චුට්ටක් හරි තෙල් ටිකක් හරි එහෙම දැම්මම පොඩ්ඩක් ස්කින් එකේ හරි කලර් එක නැත්තම් අර ස්කින් එකේ පොඩ්ඩක් තද ගතියට පේන්න පුළුවන් තිබ්බට වැඩිය. අර ඇෂි ලුක් එක අඩු වෙනවා. ඇෂි ලුක් එක අඩු වෙන නිසා සමහර වෙලාවට වාට හිතෙන්න පුළුවන් ස්කින් එක තිබ්බට වැඩිය ඩාර්ක් වෙලා කියලා. ඕකත් එක කාරණා. Definitely this works. මේක කියනවා flawless glow කියලා. මෙයාලගේ bright කරනවට වැඩිය මේගොල්ලෝ ගොඩක් වෙලාවට කියන්නේ glowy look එකක්. ඒ වගේම glossy finish එකක් හම්බ වෙනවා කියලා. ඒක නම් අනිවාර්යයෙන්ම වෙනවා. skin එක හොඳ hydrated look එකක් ඔයාට එකතු කරගන්න පුළුවන් මේක පාවිච්චි කරොත්. මේක තමයි product එක. product එකේ දැන් විස්තර ඔක්කොම ඔයාලා දන්නවා. මේ product එකෙන් තිබ්බට වැඩිය skin එක කළු කරගන්න නැතුව හරි ලස්සනට skin එක glow කරගන්නේ bright කරගන්නේ කොහොමද කියලා ඔයාලා දන්න. gentle විදිහට retinol අඩංගු දෙයක් පාවිච්චි කරන්න ඕන නම් මේ වගේ product එකකින් පටන් ගන්න. හැබැයි කිරිදෙන මව්වරුන් සහ pregnant කට්ටිය මේක පාවිච්චි කරන්න එපා. මේකේ pink එක ගන්න. මේක නම් ගන්න එපා. මේකේ retinol තියෙනවා. හරිනේ මම හිතනවා ඔයාලට හයිඩ් එකක් ගන්න ලැබෙන්නේ නැති කියලා මේ ප්‍රොඩක්ට් එක ගැන ගිහිල්ලා මම එහෙනම් ඔයාලට මේ ඕනම ප්‍රොඩක්ට් එකක් අපේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර් එකේ මැසේජ් එකක් දාලා ඔයාගේ ස්කින් ටයිප් එක කියලා ඔයාලට ගැලපෙන එක තෝරගන්න. ගිහිල්ලා එන්න. බයි.